මේ කැනඩාවේ ඔන්ටාරියෝ වල මිසසාගා කියන පළාත. මේ පළාතේ තමයි මං ජීවත් වෙන්නේ. මේ පළාත මේ දවස්වල හරිම ලස්සනයි. ඉතින් මේ තමයි සරත් කාලය. ඉතින් මේ කාලට පරිසරය පුදුමාකාර තරම් ලස්සනයි. හරියට ඇඳපු චිත්‍රයක් වගේ. ඒක තවත් ලස්සන වෙනවා ගස්වල කොළ එක එක පාටින්. කහ පාට, තැඹිලි පාට, රතු පාට. ඒ වගේ පාටවල් ගොඩාක් ගස්වල කොළවල වෙනස්කම් වෙනවා. එක හේතුවක් තමයි වෙනස්කම් වෙන්න. සීත කාලෙට කොළවල තියෙන හරිත ප්‍රතිබිඳ වැටලා ඒකේ පාට ටික අඩු වෙලා කොළ හැල්ලා යන තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඉපල් විතරයි ඉතුරු වෙන්නේ. අද ඉරිද දවසක්. ගොඩක් පොඩි අය, වැඩිහිටි අය. ඉතින් මේ වගේ නගරයක් මැද්දේ තියෙන මේ චූටි කැලෑවක් වගේ චූටි දිය පාරක් එක්ක තියෙන මේ වගේ පැතිවල ඇවිදින්න හරිම ආසයි. ඉතින් මේ ඇවිදිද්දී සත්තු, ගහකොළ, පරිසරය මේ හැමදේම අපිට පුදුමාකාර තරම් හිතට සැනසීමක්, සතුටක් ලබා දෙනවා. පේනවද මේ උස්සේ ගස්වල අත්පතර අතරේ නිරෙලිය පහළට වැටෙද්දි කොච්චර ලස්සනද කියලා. ඇත්තටම ස්වභාව ධර්මය හරිම පුදුමාකාරයි. එයාලා හැම දෙයකටම කලින් සූදානම් වෙනවා ටිකෙන් ටික. හරියට අපිටත් ස්වභාව ධර්මයෙන් ඉගෙන ගන්න ගොඩාක් පාඩම් තියෙනවා අපේ ජීවිතවලටත්.
ඉතින් පේනවද මේ තාරාව මේ සීතලම සීතල වතුරේ ඒගොල්ලන් පීන ඉන්නවා. මොකද තව ටික දවසකින් ඒගොල්ලන් මේ ශීත ඍතුවට කලින් පියාඹල යනවා උණුසුම් පළාත් වලට. එතකන් මේ යාලා ඉන්න අන්තිම දවස් ටික සතුටින් පීන ඉන්නවා. 君と手を取りたい思い出せない大切な記憶言葉にならないここにある想いもしかしたらもしかしたらそれだけでこの心はできてるもしかしたらもしかしたら君に気づいて හොඳට හිතලා බැලුවොත් එක දෙයක් පේනවා. වෙනස් වෙන පරිසරයට ගැළපෙන අය ඉතුරු වෙද්දි නොගැලපෙන දේවල් හැමදේම අයින් වෙනවා. ගහකොළත් එහෙමයි, සතා සිව්පාවත් එහෙමයි. අපිත් අපේ ජීවිතවල ඉස්සරහට අපේ ජීවිතේ ගලාගෙන යන්න අපිට ගැළපෙන මිනිස්සුත් එක්ක අපි එකතු වෙලා අපේ ජීවිතේ හැඩගස්වගෙන යනවා. ඒකත් හරි පුදුමාකාරම දෙයක්.